අති නවීන ඩ්‍රෝන රංජු තාක්ෂණය පිළිබඳව ඔබ ඉක්මනින්ම දැනගත යුතු ප්‍රධාන කරුණු ගෙනේන කෙටි සාරාංශයයි මේ. තනි පාලන රථයකින් ඩ්‍රෝන යානා 100ක් විතර එකපාර මෙහෙයවන තනියම තීරණ ගන්න පුළුවන් අති දැවැන්ත මොලයක් වගේ ක්‍රියාත්මක වන පද්ධතියක් ගැන අපි අද කතා කරන්නේ. ඉතින් මුලින්ම මේකේ තියෙන දැවැන්ත ඩ්‍රෝන රංජු පාලන හැකියාව ගැන අපි බලමු. මේ වෙද්දිත් මෙහියුම් වලට ලෑස්ති කරලා තියෙන Wind Swarm 2 කියන යුද රථයේ දියත් කිරීමේ කුටි සම්පූර්ණයෙන්ද විවෘත කරලායි තියෙන්නේ. ඒක හරියට නිකන් එකපාර මීමැස්සන් 100 ගණනක් මුදා හරින්න ලෑස්ති කරපු යෝධ මීවදයක් වගේ නේද? එහෙනම් මේ යෝධ මීවදයෙන් එළියට එන මීමැස්සන් ඇත්තටම මොනවද කරන්නේ? දෙවනුව මෙතන තියෙන පුදුම සහගත දේ තමයි මේකේ තියෙන ඉහළම මට්ටමේ ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මේ පද්ධතියෙන් යවන ඩ්‍රෝන යානාවලට කිසිම මිනිස් මැදිහත් වීමක් නැතුව ස්වයංක්‍රීයවම Tamanගේ ඉලක්කය හොයාගෙන ඒකට ලොක් වෙලා ප්‍රහාර එල්ල කරන්න පුරුවන්. ඉතින් සජීවී මිනිස් පාලනයක් සම්පූර්ණයෙන්ම නැතුව මෙච්චර නිවැරදිව තීරණ අරන් ඉලක්කයක් හොයාගන්න තරමටම මේ කෘත්‍රිම බුද්ධි පද්ධති දියුණුුනේ කොහොමද කියන එක ඇත්තටම අපි ටිකක් හිතලා බලන්න ඕන දෙයක්. තනියම තීරණ ගන්නා ඩ්‍රෝන යානා 100ක් තනි රථයකින් පාලනය කරන එක අනාගත යුද තාක්ෂණයේ ආපසු හැරවිය නොහැකි දැවැන්තම පෙරලියක් බව නම් නිසකයි.